ක්‍රිකට් මැච් එකක සෙන්චරියක් ගහන්න කලින් ප්ලේයර් දැනගන්න ඕන විකට් එකේ ඉන්න. ඒ වගේ තමයි ලොකු ඩ්‍රීම් එකක් ඇචීව් කරන්න ඔයාගේ ටාගට් එකක් තියෙනවා නම් පළවෙනි දේ තමයි මානසිකත්වය පරිස්සම් කරගන්න ඕන. ඔයා කොච්චර ලර්න් කරලා ඔයාගේ මෙන්ටැලිටි එක උඩ තැනකට දාගෙන තිබ්බා. රයිට් ඔයාගේ ඉන්න ඉන්නර් සර්කල් එකේ ඉන්න මිනිස්සු ඔයාගේ ඔළුව කනවනම් ඔයාට ඕක කරන්න බෑ. ඕක සෙට් වෙන්නේ නැහැ. ඕකට වඩා වෙන දෙයක් කරන්න කියලා. ඔයාගේ ඔළුවට නෙගටිව් දේවල් දානවනම් වහම පරිස්සම් වෙන්න. ඔය දෙලින්න කොටස් දෙකක් poor minded and rich minded කියලා. රයිට් දුප්පත් විදිහට හිතන මිනිහා කවදාවත් ලොකු දෙයක් කරන්න හිතන්නේ නැහැ. හැමතිස්සෙම ලෝකෙ චේන්ජ් එකක් කරලා තියෙන්නේ පොසත් විදිහට හිතපු මිනිස්සු. මිනිහෙක් පොසත් වෙන්න කලින් පොසත් විදිහට හිතන්න පුළුවන් වෙන්න ඕන. So ඔයාගේ අවට ඉන්න ඉන්නර් සර්කල් එක poor minded නම් කවදාවත් ඔයාගේ ඩ්‍රීම් එක ඇචීව් කරන්න යද්දී එයාලගේ පැත්තෙන් පොසිටිව් වර්ඩ් එකක් එන්නේ නැහැ. ඕක ඔයාට කරන්න බෑ කියලා නෙගටිව් එකක්මයි කතා කරන්නේ. ඒ නිසා ඔයා ක්‍රිකට් මැච් එක ලකුණු රැස් කරන්න කලින් විකට් එකේ ඉන්නවා වගේ ඔයාගේ අර ලොකු ගෝල් එක ඇචීව් කරන්න කලින් ඔයාගේ මෙන්ටැලිටි එක පරිස්සම් කරගන්න. ඔයාගේ ඩ්‍රීම්ස් මිනිස්සුත් එක්ක ෂෙයා කරන්න යද්දී හරිය ඔඩියන්ස් එකක් එක්ක ෂෙයා කරගන්න. නැත්තම් වටේ ඉන්න මිනිස්සු ඔයාගේ ඔළුව කනවා. යුනිටි ඇඩ්වයිස්.